ඉතින් අද පොඩ්ඩක් වෙනස් විදිහට තමයි වීඩියෝ එක යන්නේ. මගේ කාමරේ දෝංකාරය වැඩි නිසා මම සවුන්ඩ් ප්‍රූෆින් ෆෝම් වගේක් ගෙන්න ගත්තා අඩු මුදලට. ඉතින් බ්ලැක් කලර් එකෙන් තමයි ගෙන්න ගන්න පුළුවන් වුණේ. මොකද කලර්ස් වෙනස් වෙනකොට පොඩ්ඩක් මිල වෙනසකුත් තියෙන. ඉතින් මේ වගේ 48ක් ගෙනාවා. මම ගෙනාවේ මෙන්න මේ වගේ සයිස් එකට තමයි මට ආවේ. ඊට පස්සේ මම මේක අන්පැක් කරන් පස්සේ ඔයගොල්ලෝ පෙන්නන කොයි වගේ සයිස් එකක්ද කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති මේ විදිහට ගොඩාක් උසට තියෙනවා. ඒ කියන්නේ තිබුණේ මේ ගාන උනාට බිම ඉඳන් තියෙනවා මගේ සාමාන්‍ය ඉන ගාවටත් වඩා උසට. ඒ වගේ ප්‍රමාණයකට සයිස් එක වැඩි වුණා. ඉතින් මේ විදිහට තියෙනවා. ඉතින් මේක එකක් අපි අරගෙන බලමු. මෙන්න මේ විදිහට අඩියයි අඩියේ සයිස් එකෙන් තමයි එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ඔඩියෝ ක්වොලිටි එකේ වෙනසක් ඒවි. මොකද මම වයර්ලස් මයික් එකක් සාමාන්‍ය නෝමල් එකක් පාවිච්චි කරනවා. මොකද මේ වගේ මයික්‍රොෆෝන් එකත් එක්ක කතා කරන්න බැරි නිසා. ඉතින් මෙන්න මේ වගේ ෆෝම් එකක් තමයි තියෙන්නේ. ඒක ඝනකම නම් ගොඩක් අඩුයි. මොකද මේකේ ඝනකම වැඩි වෙන්න ක්වොලිටි එක තවත් වැඩි වෙන මිල වැඩි නිසා. ඉතින් මම හිතුවා බෑග්ග්‍රවුන්ඩ් එකට ගේන්න ඕනේ කියලා. ඉතින් අඩුවට අහුන වෙලාවේ මම ඕඩර් කරා. ඒ වගේම කියන්න ඕන බ්ලැක් කලර් එක තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඒ වගේම පැනල් එකත් ඒ වගේම තමයි. ඒක නිසා ගොඩක් වෙලාවට පේන එකක් නැහැ. මම වීඩියෝස් කරනකොට ගැටලුවක් නැහැ. කොහොම හරි දෝංකාරය ගොඩක් අඩු කරගන්න පුළුවන් නම් මම හිතනවා අවුලක් නැහැ කියලා, ගැටලුවක් නැහැ කියලා. ඉතින් මම මේක දැන් මවුන්ට් කරන්න යන්නේ වෝල් එකට. අපි බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් channel එකට කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් මම මිලාම උසංක. මේ channel එකේ තියෙන YouTube සම්බන්ධ වීඩියෝස් ඉතින් ඔයගොල්ලන්ට subscribe කරලා තියාගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ බලමු. හරි දැන් වැඩේ කරගෙන යමු. මේ විදිහට මම ඩබල් ටේප් එකක් ගෙනල්ලා තියෙන්නේ. මේ ඩබල් ටේප් එක ආධාරයෙන් තමයි ඒක රඳවන්න පුළුවන්. මේ වගේ මම ටේප් දෙකක් ගෙනාවා කෝකටත් කියලා. ඉතින් දැන් පොඩි කෑලි ටිකක් අපි කපා ගන්න. මේ විදිහට අලවලා හොඳට තද කරන්න ඕනේ. එහෙම නැත්නම් හරියට හිටින්නේ නැහැ. ආයි ගෑවිලා යන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට හොඳට තද කරන්න ඕනේ. මේ වගේ හතරක් කපාගෙන එකකට සම්බන්ධ කරන් පස්සේ ගොඩක් හොඳට තියෙනවා. ඊට පස්සේ අපිට හදාගත්තන් පස්සේ අමුණගෙන යන්න තියෙනවා. හරි මේ විදිහට ෆෝම් හතරක් අලවලා තියෙන්නේ. ඊට කලින් පොඩ්ඩක් බලන්න ඕන බිත්තිය තියලා කොහොමද මේකේ හැඩේ කිය. හරි අපි එකක් අලවගෙන බලමු. හරි දැන් මේක අපි මවුන්ට් කරගෙන බලමු වෝල් එකට. ඉතින් ගයිස් කෝල් එනවා ඉවර යන්නේ YouTube සම්බන්ධ දේවල් වලට කට්ටියගේ. ඒවත් එක පොඩ්ඩක් අමාරුයි වැඩක් කරන්න. ඉතින් මේ විදිහට තමයි එක පැනල් එකක් ඇලෙවුවම පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න ලැබෙන්නේ. මේ විදිහට මට බැලන්ස් කරගෙන යන්න පුළුවන්. එකක් හරියට බැලන්ස් කරන් පස්සේ ඊටු ටික මේ විදිහටම බැලන්ස් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ටික වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. ඒත් එක්ක මෙතන තියෙනවා මම හදාගත්ත සෙට් එක ඩබල් ටේප් එක අලවලා තියෙනවා. මෙතන තියෙනවා 24ක් තියෙනවා සෙට් 12ක් එක්ක සෙට් 12ක් විදිහට තියෙන. ඉතින් මේ ටික දැන් මම වෝල් එකට මවුන්ට් කරන කොටස ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේකේ ලින්ක්ස් වගේ දේවල් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් සවුන්ඩ් ප්‍රූෆින් පැනල් පාවිච්චි කරලා ඔයගොල්ලෝගේ කාමරේ තියෙන දෝංකාරය අඩු කරගන්න.
ඉතින් guys ඔන්න මම හුඟ වෙලාවකට පස්සේ wall එකට මේ panel ටික mount කරගත්තා අලවගත්තා. ඉතින් මම double tape එකක් පාවිච්චි කරා මෙන්න මේ විදිහේ. ඉතින් මේක ඇත්තටම පැලෙව්වට බිත්තියට හොඳට ඇල්ල තිබුණට මේ පැනල් එකට සෙට් වෙන්න. ඉතින් ඒ වගේම සමහර වෙලාවට එක එක බිම වැටෙනවා. ඉතින් මම ගම් ටිකකුත් ගාලා සමහර ඒවා වලවල බැලුවා. ඉතින් එහෙම සමහර ඒවා තියෙන එකත් අර වේලෙන්න ටයිම් එක යන නිසා සමහරලාට ඒකත් ගලවගෙන වැටෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තිබුණා. ඉතින් හුඟ වෙලාවකට පස්සේ මම ටිකක් බිත්තියට අලව ගත්තා. දැන් තව ටිකක් තියෙනවා. ඒ කියන්නේ මට මතක 48ක් වගේ ඕඩර් කරේ. ඊට පස්සේ මම ගිහිල්ලා නැවත ඕඩර් එක බලනකොට මම ඕඩර් කරපු එක ආපු එක 52ක් විදියට තිබුණ පැනල්. ඉතින් 26 සෙට් දෙකක්. ඉතින් එක සෙට් එකම ඉවර වෙනකම් මේ විදිහට ඇලෙව්වා. සමහරේ බිම වැටුණා. ඉතින් මේ සමහරය බිම වැටිච්චක් තියෙන මෙන්න මේ වගේ ඩබල් ටේප් එක තියෙද්දි ඒ විදිහටම ඩබල් ටේප් එකත් එක්ක සමහරලාට එනවා. සමහරලාට ඩබල් ටේප් එක නැතුවත් බිමට වැටෙනවා. බිත්තියේ තියෙද්දි ඉතින් එහෙම ප්‍රශ්න ගොඩක් ආවා. ඕගොල්ලෝ පේන්නේ දැනට මේ වෝල් එක මේ පැනල් එක. ඉතින් සවුන්ඩ් වල වෙනසක් ඇති මම හිතන්නේ. ඉතින් ටිකක් ළඟට වෙලා ඒ පැත්තට වෙලා කතා කරනකොට සවුන්ඩ් වල ලොකු වෙනසක් ඒවි. ඉතින් කලින්ට වඩා අනිවාර්යෙන් දෝංකාරය අඩු වෙනවා. තව තියෙනවා මේක බිත්තියට අලවන්න ගොඩක්ම තියෙනවා. තව භාගයක්ම තියෙන. ඒ ටික සෙට් කරලා ඉවරුනන් පස්සේ මම හිතනවා ටිකක් කලින්ට වඩා ගොඩක් හොඳ මට්ටමට එයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ sound proofing foam ගෙන්නගෙන ඕඩර් කරලා අඩුවට තියෙනවා. තෙමෝ එකේ තියෙනවා. තෙමු එකේ තියෙනවා. පාට ඕඩර් කරලා ගන්න පුළුවන්. ගොඩක් අඩුවට තියෙනවා. ඉතින් quality එක එහෙම අවුලක් නැහැ. අපිට බිත්තිය සාමාන්‍යයෙන් sound එක අඩු කරගන්න මේ වගේ 52ක් මට මතක විදිහට ලොකු ගාණක් ගියේ නැහැ. 5000ට අඩු ගාණක් මට මතක විදිහට. ඉතින් මම විස්තර ඔක්කොම පහල description එකේ දාන්නම්. so ඔයාලට price එකෙන් බලන්න පුළුවන් link එකෙන් ගිහිල්ලා. ඉතින් ওই විදිහට තමයි මම මගේ කාමරේ wall එකට mount කරගත්තේ මෙන්න මේ sound proofing panel ටික. ඉතින් මේක මම ඔයගොල්ලන්ට පෙන්වන්න හේතුව ඔයගොල්ලන්ටත් එහෙම දෙයක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔකට පුළුවන් ඕඩර් කරලා ඉවරලා හොඳ ඇලවෙන ගම් එකකින් එහෙම නැත්නම් ටේප් එකකින් සමහර ඩබල් ටේප් තියෙන හොඳට ඇලවෙන ඒවා අන්න එහෙම එකකින් හරි ඔයාලට පුළුවන් වෝල් එකේ අලවන්න. ඉතින් ඔයාගේ වෝල් එක සමහර විට ඔයා විවිධ පේන්ට් කරලා ඇති. ඉතින් ඒවත් එක සමහරලාට මේ ඩබල් ටේප් එක ගැහුවම ගලවගෙන එන්නත් පුළුවන්. එහෙම සිද්ධිත් වෙනවා. ඉතින් කොහොම වුණත් ඔයාලට පස්සේ වෝල් එක උනත් හදා ගන්න පුළුවන්. මේක ඉතින් ගැහුවම ඉතින් ඒක පිටිපැත්තේ මොකක්ද උනේ කියන එක අපිට හොයන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට සවුන්ඩ් එක අඩු කරගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝස් තවත් ඔයගොල්ලන්ට බලා ගන්න අවශ්‍ය නම් subscribe කරලා එහපත් තියෙන bell icon එක click කරලා ඔයගොල්ලන්ට පුළුවන් දිගටම channel එක අතර ඉන්න. ඉතින් අදහස් යෝජනා හැමදේම පහළ comment section එකේ කියන්නේ. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙන සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හමු වෙමු.